අපි කතා කරත් ගොඩක් අය කතා කරන්නේ නැහැ මට උනේ නැහැනේ කියලා හක බලාගෙන යන වෙලාවල් තියෙන්නේ. සමහරවිට අපි අසරණ වෙනවා. මොකද අපි ඒක මේකයි කියලා නැකිටව ගමන් ඒ මිනිස්සයා කරන්නේ මේ අපිට දෝෂාරෝපණය කරලා බහැලා යනවා. අපි අසරණයි එතකොට. සමහර අය ඒ වෙලාවට කියනවා එහෙම තද වෙලා යන්න බැරි නම් වෙන වාහනයක් අරන් යන්න කියනවා. මම සමහරවිට මැදිහත් වෙලා තියෙනවා මගේ දරුවෙක් විදියට මං ඉදිරිපත් වෙලා ඇල්පෙන්ති අරගෙන ඇල්ලක් තියෙනවා. බහැලා යන ගමන් තමයි බැනලා යන්නේ. අපි උනත් එහෙම තමයි කරන්නේ. මේ අපි එතන ඉඳන් මේ කෑ ගහලා මේව කරොත් හිතන්නේ මේ කාන්තාව තමයි මේ වැරදි කියන අදහස තමයි එන්නේ. පුරුෂ පක්ෂය කොහොමත් හිතන්නේ මේ කාන්තාව සාධාරණයි කියලා. The first ever national survey to look into the issue of sexual harassment in public transportation in Sri Lanka. And the reality is quite shocking for many people. Even more astonishing fact is that only 4% reported or tried to seek help from the police. මේ අපි පටන් ගන්න ගමන උදාහරණයක් විදිහට පැලවත්ත නගරයෙන් මම මේ බස් එකේ දැන් එන්නේ. මේ බස් එක ගමන් කරන්නේ බොරැල්ලට. දැන් එතකොට අපිට කියන්න පුළුවන් 119ට කතා කරලා මේ ඉන්නේ පැලවත්ත හන්දියේ බස් එක යන්නේ අහවල් තැනට. මේ අතරදී මට මේ බස් එකේ පුද්ගලෙක් මේ වගේ අතවරයක් කරනවා. පිරිමි වශයෙන් අපි ලැජ්ජා විය යුතු දෙයක්. කාන්තාවට පිරිමියට යම් හිතලව නොහිතා යම් කරදරයක් වෙනවා නම් මොකද ගෙදරදී වාගේම අතරමඟදී ප්‍රවාහන සේවවලදී කාන්තාවන්ට නිදහසේ යන්න ඉඩ කඩ තිබිය යුතුයි. විශිෂ්ට සමාජයක් තුළ ඒක විය යුතුයි අනිවාර්යයෙන්ම. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ කාන්තා කටයුතු අමාත්‍යාංශ එකතු වෙලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මේක මේ අදින් පටන් අරගෙන දිගටම මේක මිනිස්සු දැනගෙන මිනිසුන්ට තේරුම් අරගෙන මේක නවත්තලා මේක අවම වෙනකම්ම අපි අමාත්‍යාංශයත් එම සංවිධානයත් එක්ක එකතු වෙලා ඉදිරියට කටයුතු කරන්න සූදානම්. බස් රථවල වගේම අනිකුත් විශේෂ ස්ථානවල දැන්වීම් පුරු වලින් ඒ ජනතාව දැනුවත් කිරීමටත් ඒ වගේම දුරකථන අංකයක් ඒ දුරකථන අංකය තව තවත් ජනතාව අතරට ගෙනහිල්ලා ඒ හරහත් ඒ වෙන අවස්ථාවලදී ඒ අයට ශනිකව ඒ ඇමතීම් කරලා අවශ්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන්. ඒ දෙදෙනාගේ මට්ටමින් නවත්ත ගැනීමේ හැකියාවක් නොමැති නම් ආසන්නතම පොලිස් ස්ථානයට යොමු කිරීමේ හැකියාව ඒ අයට තියෙනවා. දැන් අපි අධිකරණ ක්‍රියාන්විතයකට යොමු වෙනවා නම් ඒ දෙදෙනා ප්‍රබල සාක්ෂියක් අපිට. අනිවාර්යයෙන්ම උගලන් අපිට දන්නවන්න 8යි කොන්දොස්තර මාත්‍යරයි. නැත්නම් ළඟම ඉන්නම තවත් මගිය කුටාරේ කාට හරි දැනුවත් කරොත් අපිට පුළුවන් ඒ යම් ක්‍රියා මාර්ගයක් ගන්න එකට. බස් එකේ ටිකට් කඩන තමන්ගේ රාජකාරියට අමතරව නිතරම බස් එක ගැන සෙවිල්ලෙන් ඉන්න කියලා. බස් එක ඇතුලේ මොනවද සිද්ධ වෙන්නේ කියලා නිතරම සෙවිල්ලෙන් ඉන්න. ඒ වගේම කොහොම දෙයක් මේ වුණොත් අර ඒක කරන මගියගේ පැත්ත නැතුව ඉන්සනේට පත් වෙන මගියගේ පැත්ත නිතරම ගන්න කියන එක තමයි දැන් තියෙන කාන්තාවගේ පැත්ත ගන්න කියන්නේ. මේ වගේ වෙනවා කිව්වොත් අපි බලනවා. සද්ද නැතුව ගියොත් ඉතින් අපිට ඒක අත ගහන්න බෑනේ. එයා ආවිල්ලා අපිට කිව්වත් මේමයි මෙයාගෙන් කරදරයි කියලා එහෙම කරන්න පුළුවන්. එහෙම නැතුව බෑ අමාරුයි. තමන්ගේ පාලනය තමයි තමන්ගේ හිත පාලනය කරගත්තොත් හොඳට නැති. පිරිමි කට්ටියට කාන්තාවන්ට ගරු කරන්න අපි දැනගත්තොත් බස් වල නෙවෙයි ඕන තැනකදී අපි ගරු කරලා සලකන්න ඕනේ කාන්තාවන්.